අපි අද කතා කරන්න යන්නේ DJI Osmo Mobile 7 කියන මෙන්න මේ ඩිවයිස් එක ගැන. මම ගන්න ගිය නම් Osmo Mobile 7 එක නෙමෙයි. Osmo Mobile SE කියන මොඩල් එක. හැබැයි මම ගත්තේ Osmo Mobile 7 එක. ඒ ඇයි කියලා මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු DJI Osmo Mobile 7 මෙන්න මේ gimbal එකේ full review වීඩියෝ එකක් බලන්න. මුලින්ම මේ බොක්ස් එක ගැන කතා කරලමු. බොක්ස් එක ගත්තට පස්සේ උඩින්ම බලා ගන්න පුළුවන් අපිට DJI Osmo Mobile 7 කියලා. සම්පූර්ණයෙන් ඉස්සරහ පැත්තේ මෙන්න මේ වගේ අපේ gimbal එකේ පින්තූරයක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. එතකොට මේ පැත්තෙන් අපිට DJI කියලා බලා ගන්න පුළුවන්. මේ පැත්තට ගියාට පස්සේ අපේ මේකේ details කිහිපයක් බලා ගන්න පුළුවන්. කියන්නේ මේකේ අන්තර්ගතය මොන වගේද කියලා. මේක 3 axis gimbal එකක්. එතකොට ඒ වගේම තමයි මේක අපිට බලාගන්න පුළුවන් බිල්ඩින් ට්‍රයිපෝඩ්ඩයක් එනවා. ගැන්නේ අපේ SE එක ගත්තට පස්සේ අපිට වෙනම තමයි ඒක සම්බන්ධ ගන්න තියෙන්නේ. මම මේක අන්බොක්ස් කරලා පස්සේ ඒක පෙන්නන්නම්. ඒ වගේම තමයි ඇක්ටිව් ට්‍රැකර් එකක් බලාගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වගේ කිහිපයක් බලාගන්න පුළුවන්. මෙතන තියෙන 7 එකේ තියෙන විශේෂත්වයක් තමයි මෙතන අපිට 10 hours battery life එකක් බලාගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඉතින් පල්ලෙහාට ගියාට පස්සේ අපිට බලාගන්න පුළුවන්කම තියෙනවා මෙතන Osmo Mobile 7 ඒ වගේම තමයි magnetic phone clamp එක 4 කියලා තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. එතකොට මේක SE එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ 3 කියලා. ඒ වගේම තමයි අනිත් ටික සාමාන්‍ය විදිහට storage pouch එකක් හම්බ වෙනවා, power cable එකක් හම්බ වෙනවා. ඒ වගේම documents කිහිපයක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට මේකේ app එක download කරන්න අවශ්‍ය වෙන QR code එක බලා ගන්න පුළුවන්. මේක අපිට Apple App Store ඒ වගේම තමයි Android වලට මේක සපෝට් කරනවා කියලා බලාගන්න පුළුවන්. ඔන්න ඒ දේවල් තමයි මේකේ බොක්ස් එකේ පිටිපස් අන්තර්ගත වෙන්නේ. ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු මෙතනින් එහාට මොනවද වෙන්නේ කියන දේවල් ගැන. අපිට ඒක බලාගන්න පුළුවන් වෙන්නේ පවුච් එක ඇතුලේ දාලා තමයි අපිට අපේ ඩිවයිස් එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේකේ ડોකියුමන්ට්ස් කිහිපයක් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන අපිට අපේ ෆෝන් එක රඳවන්න පුළුවන් වෙන මෙතන අපිට බලාගන්න පුළුවන් අපේ ෆෝන් එක රඳවන්න අවශ්‍ය වෙන මෙන්න මේ කොටස. ඒ වගේම තමයි මේකේ අපිට පවර් කේබල් එක බලාගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මේක ඩොකියුමන්ට්ස් තියෙනවා. බොක්ස් එක ඇතුලේ අපිට බලාගන්න පුළුවන් ඉන්න ඔන්න ඔය ටික පවුච් එකේ දාලාම තමයි අපිට බලාගන්න පුළුවන් ඉන්නේ මේක. මෙන්න මේ විදිහට අපේ gimbal එක බලාගන්න පුළුවන්. එතකොට gimbal එකේ සාමාන්‍යයෙන් ඔන් කරන්න කලින් වටේ තියෙන දේවල් ගැන කතා කරොත් එහෙනම් මෙතන DJI කියලා බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ට්‍රයිපෝඩ් එක අපිට බලා ගන්න පුළුවන්. මේකට බිල්ඩ් ඉන් එන ට්‍රයිපෝඩ් එක මෙන්න මේ විදියට. මේක අපිට ෆෝන් නැති වෙලාවට මෙන්න මෙහෙම තියන්න පුළුවන්. නැත්නම් බලා ගන්න පුළුවන් අපිට අපේ USB එකට අදාළ වෙන C2C පෝට් එකක් බලා ගන්න පුළුවන්. අපි මුලින්ම මේක ගැන කතා කරන්න කලින් කතා කරලමු මෙන්න මේ අපේ ක්ලෑම්ප් එක ගැන. ඉතින් මේ ක්ලෑම්ප් එක ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් OM කියලා මෙන්න මෙතන. ඒ වගේම තමයි මේක අපේ ෆෝන් එක රඳවන්න අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේක අපේ ෆෝන් එකට අවශ්‍ය විදිහට මේ විදිහට අපිට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපේ ෆෝන් එක මේකට රඳවද්දි. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙන්නේ soft material එකක්. ඒකින්ද අපේ ෆෝන් එක කිසිම සීරීම් එකකට ලක් නොවි අපිට ඒක හොඳට රඳවන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මෙතන තව විශේෂත්වයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ෆෝන් කැමරා ඩිරෙක්ෂන් කියලා. එතකොට මෙන්න මේ පැත්තට තමයි අපේ ෆෝන් එකේ කැමරා එක තියෙන්න ඕනේ. මම ඉතින් ඒක මේ විදියට ෆෝන් එක ගත්තට පස්සේ අපේ ෆෝන් එකේ කැමරා එක මෙන්න මෙතන නම් තියෙන්නේ. අපි ඒක රඳවන්න ඕනේ මෙන්න මෙතන. මෙන්න මේ විදියට. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ මෙන්න මේ ඩිරෙක්ෂන් එක තියෙන්න ඕනේ මෙන්න මේ පැත්තට. මෙන්න මෙතන ගහලා තියෙන විදියට අපිට මේ පැත්තට තමයි අපේ කැමරා එක
රඳවන්න තියෙන්නේ. ඒ වගේම තමයි අපිට මෙන්න මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් DJI කියලා. ඕක තමයි අපිට මේ ෆෝන් ක්ලෑම්ප් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා ඊළඟට යමු අපේ ඩිවයිස් එක පැත්තට. අපිට ඩිවයිස් එක අතට ගද්දි බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට මේක නමලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙතන බටන්ස් කීපයක් බලා ගන්න පුළුවන්. අපි ඒ දේවල් ගැන කතා කරන්න කලින් මේක අපිට ඔන් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක ගැන. අපිට නෝමලි පුළුවන් මෙන්න මේ ස්විච් එක. එහෙම නැත්නම් මෙන්න මේ පේන M කියන එක හරහා ඔන් කරගන්න. එහෙම නැත්නම් අපිට මේක මෙන්න මේ විදියට දිග අරිද්දිම මේක ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මෙන්න මෙතන අපිට ඉන්ඩිකේට් කරන මෙන්න මේ සිම්බල් දෙක මොකක්ද කියන එක ගැන. අපිට උඩින් බලා ගන්න පුළුවන් Bluetooth icon එකක්. ඒකෙන් අපිට ඩිටෙක්ට් කරන්නේ අපේ ෆෝන් එක මේ අදාළ gimbal එකත් එක්ක කනෙක්ට් වෙලාද නැද්ද කියන එක ගැන. ඒ වගේම තමයි අපිට පල්ලෙහාම බැටරි ලෙවල් එක බලා ගන්න පුළුවන්. අපි ඊළඟට මෙන්න මෙතන තියෙන බටන්ස් ගැන කතා කරන්න ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන M කියලා බටන් එකක් තියෙනවා. මේක අපිට එක දිගට ප්‍රෙස් කරන් ඉද්දි මේක අපිට ඔන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක හරහාම අපිට මේක ඕෆ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ජොයිස්ටික් එකක්. ඒ වගේම තමයි බටන්ස් දෙකක්. මෙන්න මේ බටන් එකෙන් වෙන්නේ අපේ ෆෝන් එක ඩිවයිස් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙද්දි අපිට කැමරා එක ඔන් ඔෆ් කිරීමේ හැකියාවක් තියෙනවා. මෙතනදි මම කැමරා එක කියලා අදහස් කරන්නේ අපේ DJI Mimo කියන ඇප් එකේදී අපි එකට කනෙක්ට් වෙලා තියෙද්දි අදාළ කැමරා එක ගැන. නැත්තම් අපේ normal කැමරා ඇප් එකෙන් අපිට මේක කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් නැහැ. අපි අනිවාර්යයෙන්ම DJI Mimo කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම ඒ ගැන ඉස්සරහට මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ දේවල් ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම තමයි අපේ ෆෝන් එක DJI Mimo ඇප් එකත් එක්ක කනෙක්ට් කරලා තියෙද්දි අපිට පුළුවන්කම තියෙනවා අපේ zoom in එක මෙන්න මේ විදිහට උඩට ප්‍රෙස් කරන් ඉද්දි වගේම පල්ලෙහාට ප්‍රෙස් කරාම අපේ zoom out එක ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කතා කරොත් එහෙම මෙන්න මෙතන බටන් එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් ඔප්ෂන්ස් කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. පළවෙනි ඔප්ෂන් එක තමයි අපි එකපාරක් මේක ප්‍රෙස් කරාට පස්සේ අපේ DJI Mimo app එකට කනෙක්ට් වෙලා තියෙන කැමරා එක හරහා අපේ ෆේස් එක එහෙම නැත්නම් අපි දෙන ඔබ්ජෙක්ට් එක ඩිටෙක්ට් කරගෙන ඒක ට්‍රැක් කරන්න ගන්නවා. එහෙම නැත්නම් අපි ඒක මූව් කරද්දි මෙන්න මේ විදියට මූව් වෙනවා බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපිට මෙතනදි බලා ගන්න පුළුවන් අනිත් විශේෂත්වය තමයි මේක මීටර 4ක් දක්වා අපිව ඩිටෙක්ට් කරනවා. එහෙම නැත්නම් ට්‍රැක් කරනවා. ඔයාලට පේන ඇති මම කොච්චර දුරකට ගිහින් ඉන්නවද කියලා. මේක සම්පූර්ණයෙන් අපිව ට්‍රැක් කරලා අපි යන විදියට ඔටෝ මූව්මන්ට් එකක් ලබා ගන්න ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපි මේකට DJI Mimo app එක අනිවාර්යෙන් යූස් කරන්න ඕනේ. ඒකේ තමයි මේ හැම ඔප්ෂන් එකක්ම තියෙන්නේ. ඊළඟට මේක අපි ඩබල් ප්‍රෙස් කරාට පස්සේ අපේ ෆෝන් කැමරා ඇන්ගල් එක මොන පැත්තද තියෙන්නේ? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි මෙන්න මේ විදිහට හරවලා තියෙන ඇන්ගල් එක අපිට පුළුවන්කම තියෙනවා මේක ඩබල් ප්‍රෙස් කරාට පස්සේ ඔටෝමැටිකලි කලින් තිබ්බ හැඩයටම ලබා ගන්න. ඊළඟට මේක අපි එක දිගට ප්‍රෙස් කරන් ඉද්දි මෙන්න මේ විදිහට එක දිගට ප්‍රෙස් කරන් ඉද්දි අපිට පුළුවන්කම තියෙනවා එකම ඇන්ගල් එකකින් මේක හෙලවෙන්නේ නැතුව එකම අදාළ ඔබ්ජෙක්ට් එක හරහා අපිට පුළුවන්කම තියෙනවා එහා මෙහා කරද්දි මෙන්න මේ විදිය ඇන්ගල් එකක් මේ විදිය ෂොට් එකක් ගන්න. ඊළඟට අපි මෙන්න මේ ජොයිස්ටික් එක ගැන කතා කරාම අපිට බලා ගන්න පුළුවන් මේක අපිට අවශ්‍ය විදියට මෙන්න මේ විදියට අපේ කැමරා ඇන්ගල් එක ගන්න පුළුවන්. අපේ ෆෝන් එක අවශ්‍ය විදියට හැරවෙනවා අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට බලමු අපේ ෆෝන් එක කොහොමද අපේ ඩිවයිස් එකත් එක්ක කනෙක්ට් කරන්න කියන එක ගැන. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පොඩක් ඉස්සිච්ච තැනක් තියෙනවා. මෙන්න මේ කොටස අපි මෙන්න මෙතන තියෙන මෙන්න මේ ඩොට් හතරක් ඔයාලට පේනවාද? මෙන්න මේ ඩොට් හතර උඩින් තමයි මේක තියන්න ඕනේ. තියන්න කියන්නේ ඔටෝමැටිකලි මේක මේ විදියට මැග්නට් එක හරහා සම්බන්ධ වෙනවා. ඉතින් ඔයාලගේ ෆෝන් එක කොච්චර බර වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ගැලවෙන්නේ එහෙම නැහැ. කිසි ප්‍රශ්නයක් නැතුව ඒක සම්බන්ධ වෙනවා. අපි ඊළඟට කතා කරොත් මේ M බටන් එකේ තියෙන අනිත් විශේෂත්වය තමයි අපිට පුළුවන් මේක මෝඩ් 4කට වෙනස් කරගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් තියෙන්නේ එක මෝඩ් එක ඔයාලට පේන ඇති මෙන්න මෙතන ඩිටෙක්ට් කරන එක. ඒකෙදි අපිට පුළුවන් අපේ ජොයිස්ටික් එක හරහා මෙන්න මෙහෙම අපේ කැමරා ඇන්ගල් එක වෙනස් කරන්න උඩට පල්ලෙහාට මෙන්න මේ විදියට
ෂොට් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපි ඊළඟට මේ M mode එක මේ විදිහට M එක එබුවට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ගන්න. ඒකෙදි මෙන්න මෙහෙම ඇන්ගල් එක අපිට ඔයාලට පේනවා ඇති. මේක හැරෙව්වට අපේ ගිම්බල් එක හැරෙව්වට අපේ ෆෝන් එකේ අදාළ ෂොට් එක හොඳට ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ මෝඩ් එක මෙන්න මේ විදිහට ආයි පාරක් ප්‍රෙස් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඒකෙදිත් මෙන්න මේ වගේ අපේ ෆෝන් එක අර පොඩ්ඩක් මෙන්න මෙහෙම ෂොට්ස් ගන්න පුළුවන්කම තියෙනවා අපේ ඒ මෝඩ් එක හරහා. ඊළඟට ආයි මෙන්න මේක ආයි පාරක් ප්‍රෙස් කරාට පස්සේ ඊළඟ මෝඩ් එකට මූව් වෙනවා. මේකෙදි ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ ජොයිස්ටික් එක කරකෙව්වට පස්සේ අපේ ෆෝන් එක රොටේට් වෙනවා. ඒ කියන්නේ ෆෝන් එක විතරක් රොටේට් වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපේ ජොයිස්ටික් එක එහා මෙහා කරද්දී අපේ ෆෝන් එක විතරයි මේකෙදි එහා මෙහා වෙන්නේ. ඔන්න ඔය ෂොට් එක අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ මෝඩ් එක හරහා. ඊළඟට අපි DJI Mimo app එක ගැන කතා කරන්න ගියොත් ඔයාලට QR code එක ස්කෑන් කරලා එහෙම නැත්නම් Play Store Apple App Store හරහා DJI Mimo app එක download කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ option ගණනාවක් තියෙනවා. ඒ option ඔයාලට එකින් try කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් app එකක් ගැන කතා කරන්න ගියොත් එහෙම ලොකු වෙලාවක් යනවා. ඒ හින්දා මම ඒ ගැන කතා කරන්නේ නෑ මෙතනදී. සරලව කිව්වොත් ගොඩක් ඔප්ෂන් විශේෂයෙන් ට්‍රැකින් ඔප්ෂන් එක ඒ වගේ ඔප්ෂන්ස් ගණනාවක් ටියුටෝරියල් ගණනාවක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ DJI Mimo app එක තුල. හොඳයි. ඉතින් මම හිතනවා ඔයාලට DJI Osmo Mobile 7 එක ගැන හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් මේ ගැන ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි දැන් අපි කතා කරමු ඇයි මම මේ DJI Osmo Mobile 7 එක ගත්තේ. එහෙම නැත්නම් මම මුලින් කිව්වා වගේ SE එක නොගෙන ඇයි 7 එකට ගියේ. ඉතින් මේකට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි Osmo Mobile 7 එකයි SE එකයි අතර තියෙන රුපියල් 2000ක වගේ පරතරයක්. ඒ කියන්නේ Osmo Mobile 7 එක රුපියල් 24000ක් වගේ වෙද්දී Osmo Mobile 7 එක 26000ක් වගේ එනවා. එතකොට එතන තියෙන පොඩි රුපියල් 2000ක වගේ ගැප් එකක්. ඒකත් එක්ක පළවෙනි හේතුව වුණා අන්න ඒ හේතුව. දෙවෙනි හේතුව තමයි Osmo Mobile SE එකක් 2023 තමයි මට මතක විදියට ලොන්ච් වෙලා තියෙන්නේ. හැබැයි මේ 7 එක ලොන්ච් කරලා තියෙන්නේ 2025. ඉතින් ඒකත් අර ටෙක්නොලොජි එක සම්බන්ධයෙන් ගත්තහම මට දෙවෙනි හේතුව විදියට මම ගත්තේ අන්න ඒ අවුරුදු කිහිපයක පරතරයේ හින්දා මේකේ පොඩ්ඩක් අලුත් ටෙක්නොලොජි එකක් එකතු වෙලා තියෙයි කියලා මට අයිඩියා එකක් ආවා. ඉතින් ඒකත් එක්ක තමයි මම මේ Osmo Mobile 7 එක තෝරගත්තේ. තුන්වෙනි හේතුව තමයි Osmo Mobile SE එකයි 7 එකයි මම දෙකම පොඩ්ඩක් පාවිච්චි කරලා බැලුවා. එතනදී මට දැනුණ වෙනස තමයි මෙන්න මෙතන සාමාන්‍යයෙන් Osmo Mobile SE එකේ මෙතන grip එක ටිකක් ලොකුයි. ඒ වගේම තමයි පොඩ්ඩක් බරයි. ඉතින් ඒකට සාපේක්ෂව මේකේ තියෙන බර සහ මේකේ තියෙන පොඩ්ඩක් grip එක හොඳයි කියලා හිතුණා. ඉතින් ඒක මගේ තුන්වෙනි හේතුව වුණා මේ Osmo Mobile 7 එකට යන්න. ඒ වගේම තමයි මට Osmo Mobile 7 එක නොගෙන SE එක ගන්න හිතුණ එක හේතුවක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ Osmo Mobile 7 එකට එන්නේ මේකට built in යන tripod එකක්. හැබැයි Osmo Mobile SE එකේ එන්නේ අපිට වෙනම high කරන්න පුළුවන් tripod එකක්. ඉතින් ඒකෙදි මට Osmo Mobile SE එකට යන්න හිතුණ හේතුව තමයි සාමාන්‍යයෙන් මේකේ තියෙන ප්‍රමාණයයි අර Osmo Mobile SE එකේ තියෙන ප්‍රමාණයයි ටිකක් ලොකුයි. ඒ කියන්නේ අපිට මේක හොඳට grip කරන්න පුළුවන් ටිකක් ලොකු ස්පේස් එකක් හම්බ වෙනවා Osmo Mobile SE එකේ tripod එකේ. හැබැයි මේකෙදි පොඩ්ඩක් ඒ ප්‍රමාණය අඩුයි කියලා මට දැනෙනවා. ඒක සමහර විට මට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒක කියන්නේ ලොකුව ප්‍රශ්නයක් නෙමෙයි. අර මගේ පැත්තෙන් ගත්තාම මට තියෙන එක ප්‍රශ්නයක් තමයි ඔන්න ඔය ප්‍රශ්නේ. ඉතින් ඔය හැමදේම එක බැලුවාම මට Osmo Mobile SE එකට වඩා පොඩ්ඩක් 7 එක ගන්න ඕනි වුණා. මේකේ තියෙන tracking පහසුකම සහ app එක ගත්තට පස්සේ ඒකේ තියෙන cinematic mode එක ඒ වගේම මේකේ තියෙන ටෙක්නොලොජි එක අර අවුරුදු කිහිපයක වෙනස මෙන්න මේ හැම හේතුවක් එක්කම මම කොහොම හරි Osmo Mobile SE එක නොගෙන Osmo Mobile 7 එකක් ගත්තා. වගේම තමයි මට මෙතනදී තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මට ඒක වීඩියෝ රෙකෝඩ් කරලාදී කියන්න බැරි වුණා. ඒ තමයි ඔයාලා බිගිනර් කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාලා gimbal එකක් ගන්න අලුතින්ම ගන්න පළවෙනිම gimbal එක නම් ඒක විදියට ඔයාලා Osmo Mobile SE එක ගත්තත් 7 එක ගත්තත් කිසි වෙනසක් නැහැ. මොකද Osmo Mobile SE එකත් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳටම පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක තියෙන හොඳම gimbal එකක්. මට ඉතින් ඒක වීඩියෝ එකේදී කියන්න බැරි වුණා. ඒකයි මම මේ විදියට voice එකක් දාන්නේ. කොහොම හරි
ඔයාලා බිගින කෙනෙක් නම් ඔයාලට ඔස්මෝබයිල් SE එක උනත් රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම ගිම්බල් එකක්. එනතින් ඔන්න ඔය ටික තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් අපි තවත් දවසක අලුත් අන්බොක්සිං හෝ මොකක් හරි ටෙක් රිවිව් එකක් එක්ක හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැම දිනෙටම thank you. ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් like එකක් දාන්න. ඒ වගේමයි ප්‍රශ්න අමතක නොකර පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්නත් එපා. subscribe කරන වගේම හැබැයි තියෙන bell icon එක click කරොත් ඔයාලා මගේ videos දාපු සැනින් ගන්න පුළුවන් ඒ notification එකක් ඉදිරියට. ඉතින් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. thank you.